අද අපි ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබේ සෞඛ්‍යයට ඉතාමත් වැදගත් ඔබේ හිස් බඩට පානය කරන හෝ ආහාරයට ගන්න ආහාර වර්ග ගැන. අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා ඉන්නේ උදේට නිින්දෙන් ඇහැරුණු ගමන් හිස් බඩට බීමකින් අපේ දවස ආරම්භ කරන්න. මේක වෙනස් වෙන්නත් පුළුවන්. මේ විදිහට අපි හිස් බඩට ගන්න එක විදිහේ ආහාර පාන වර්ග නිසා අපි නොදැනුවත්වම අපේ ශරීරයට අහිතකර බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඉතින් අද Bright Beauty World ඔබට කියලා දෙන්න යන්නේ ඔබට උදේ හිස් බඩට භාවිතා කරන්න සුදුසු නැති ආහාර පාන මොනවද සහ ඒ වගේම ඔබට සිදුවෙන්න පුළුවන් අහිතකර බලපෑම් මොනවද කියලා. ආරාධනා කරනවා රැඳිලා ඉන්න කියලා මේ සුවිශේෂී වීඩියෝවේ අවසන් තත්පරය තෙක්ම අපි ඔබට කියලා දෙනවා ඔබට මේ ආහාර පාන ඔබේ ශරීරයට අහිතකර නැතිව භාවිතා කරන්න ඕනේ කොහොමද කියලා. ඉතින් හැමදාමත් වගේ ඔබට නිරෝගීමත් ජීවිතයක් ගත කරන්න ඔබේ දැනුම වර්ධනය කරගන්න බොහොම වැදගත් තොරතුරු රාශියක් අරන් එන අපිව subscribe කරලා bell icon එක press කරලා ඔබට පුළුවන් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. ඔබ බොහෝ වෙලාවට උදෑසන අවදි වුණ ගමන් හිස් බඩට කරන්නේ වතුර වීදුරුවක් පානය කරන එක. එහෙම නැත්නම් ඔබ තේ කෝප්පයක්, කිරි කෝප්පයක් හෝ කෝපි කෝප්පයක් බොනවා වෙන්නත් පුළුවන්. මේ අතරින් ඔබ පුරුද්දක් විදියට හිස් බඩට කෝපි පානය කරනවා නම් ඒක ඒ තරම් ඔබේ ශරීරයට හොඳ දෙයක් නෙමෙයි. මේකට හේතු කීපයක්ම තියෙනවා. පළවෙනි හේතුව තමයි කෝපි කියන්නේ ස්වභාවයෙන්ම ආම්ලික පානයක් වීම. ඔබ හිස් බඩට කෝපි පානය කළ විට ඔබේ ආමාශය තවදුරටත් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය නිපදවීම උත්තේජනය කරනවා. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය කියන්නේ අපේ ආමාශයේ නිපදවන ඉතා ප්‍රබල ඇසිඩ් වර්ගයක්. ඔබේ ආමාශයේ ආහාර දිරවීමට කිසිවක් නැති වුණාම මේ ඇසිඩ් එක නිසා බඩ දැවිල්ල, ඇසිඩ් රිෆ්ලක්ස්, ඒ කියන්නේ උගුරට එන ගතිය සහ ગેස්ට්‍රයිටිස් ඇති වෙන්න පුළුවන්. කෙටියෙන්ම කිව්වොත් ඔබ හිස් බඩට කෝපි පානය කරොත් කෝපි ආම්ලික පානයක් නිසා හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ නිපදවීම වැඩි වෙලා ඔබට කලින් කියපු අපහසුතා ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව සාමාන්‍යයෙන් ඔබ උදෑසන අවදි වෙනකොට ඔබට අවදි වීමට සහ ශක්තිය ලබා ගැනීමට උදව් වෙන කෝටිසෝල් කියන ආතති හෝමෝනය ඉහළ මට්ටමකට මුදා හරිනවා. මේ සමග ඔබ හිස් බඩ කෝපි පානය කිරීම නිසා කෝටිසෝල් මට්ටම තවත් අනවශ්‍ය ලෙස ඉහළ යන්න පුළුවන්. ඒ නිසා ඔබට නොසන්සුන් බව, කාංසාව සහ දවස පුරා අධික ආතති හැඟීමක් ඇති වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි කෝෆි කියන්නේ කැෆෙන් අඩංගු පානයක් නිසා ඔබේ ආමාශයේ ආහාර නොමැති විට ඔබේ ශරීරයේ ඉතා වේගින් සහ සම්පූර්ණයෙන්ම එය අවශෝෂණය කරගන්නවා. මිනිසා කෝපි වල බලපෑම එකවර වැඩි වී තදබල නොසන්සුන් බවක් හෝ හෘද ස්පන්දන වේගය වැඩිවීමක් දැනෙන්න පුළුවන්. හැබැයි සමහර විට ඔබට එක සැරේ මේ කෝපි බොන එක අතහැර ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට පුළුවන් කෝපි පානය කරන්න කලින් වතුර වීදුරුවක් පානය කරන්න හෝ පොඩි දෙයක් ආහාරයට ගන්න සහ කෝපි බොන වෙලාව පහු කරන්න. ඊට අමතරව අද සමාජයේ බහුලව තියෙන පුරුද්දක් තමයි බර සහ බඩ අඩු කරගන්න හිස් බඩට දෙහි යොෂ වගේ පැංගිරි කුලේ දේවල් පානය කරන එක. මේකෙන් විචලනය පාලනය කරගන්න, ආහාර පාලනය කරන්න සහ විටමින් C අපට ලබා ගන්න පුළුවන්. හැබැයි මේ විදිහට ඔබ හිස් බඩට පැංගිරි කුලේ බීම වර්ග පානය කරනකොට ඒකේ සැඟවුණු අහිතකර පැත්තකුත් තියෙනවා. මේ බීම ස්වභාවයෙන්ම ඇඹුල් සහ ආම්ලික වෙන නිසා අපි කලින් කෝෆි ගැන කතා කරා වගේම මේ බීම හිස් බඩට එකතු වුණ ගමන් ආමාශය හයිඩ්‍රොක්ලෝරික් අම්ලය වැඩි වෙලා බඩ දැවිල්ල, ඇසිඩ් රිෆ්ලක්ස් සහ ગેස්ට්‍රයිටිස් හැදෙන්න පුළුවන්. මේට අමතරව මේ පැංගිරි යුෂවල ස්වභාවික සීනි විශාල ප්‍රමාණයක් අඩංගුයි. ඔබ යුෂ හදන්න සම්පූර්ණ ගෙඩියක් ගත්තත් යුෂ හදනකොට එහි ඇති තන්තු සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා යනවා. එතකොට එහි ඇති සීනි ඉතාම වේගයෙන් ඔබේ ශරීරයට අවශෝෂණය කරගන්නවා. මේ නිසා ක්ෂණිකව සීනි මට්ටම ඉහළ ගිහින් නැවත ඉක්මනට පහත දමනවා. මේ නිසා ඔබට දවස පුරාම විඩාපත් ගතියක් සහ නැවත ඉක්මනින් බඩගින්නක් ඇති වෙන්න පුළුවන්. ඔබ දියවැඩියා රෝගියෙක් නම් මේ පැංගිරි බීම ඔබට හිස් බඩ පානය කිරීම ඉතාම අහිතකරයි. නමුත් ඔබට මේ බීම වර්ග පානය කිරීමට අවශ්‍ය නම් කෑම වේලක් සමග හෝ පසුව ඔබට පානය කරන්න පුළුවන්. එහෙම
නැත්නම් වතුර සමග තනුක කරලා පානය කරන්නත් ඔබට හැකියාව තියෙනවා. ඒ වගේම අද සාමාන්‍යයෙන් අද සමාජයේ කාර්යබහුල ජීවිතයත් එක්ක අපේ තියෙන ඇඟේ වේදනාවල්, අතපය කැක්කුම් සහ හිස රදය වගේ දේවල් අපි උදේට ඇහැරුණාම ඔබට වැඩිපුර දැනෙන්න ගන්න පුළුවන්. එහෙම වුණාම අපිට ඉක්මනට හිතට එන්නේ අපිට අද දවසේ වැඩ ටික කරගන්න බැරි වෙයි කියන බය. ඒ හින්දා අපි කරන්නේ කිසිම දෙයක් ආහාරයට ගන්නෙත් නැතුව වේදනානාශකයක් භාවිතා කරලා අපේ අපහසුතා මග හැරවා ගන්න එක. මේක ඔබට ෂණික සහනයක් වෙන්න පුළුවන්. හැබැයි ඔබට මේ මගේ ෂණික සහනයක් ලැබුණට ඔබේ ශරීරයට මේ නිසා ඊටම අහිතකර බලපෑමක් සිදු වෙනවා. ඇස්ප්‍රින්, පැරසිටමෝල් වගේ වේදනානාශක ඔබ හිස් බඩ පානය කරොත් ඒවායේ ක්‍රියාකාරීත්වය නිසි ලෙස සිදු වෙන්නේ නැහැ. ඒ වගේම වඩාත්ම නරක දේ තමයි මේ නිසා ඔබේ ආමාශයක රුධිර වහනයක් පවා ඇති විය හැකියි. ඒ වගේම බ්‍රෝෆීන්, ඇස්ප්‍රින්, ඩික්ලෝෆෙනික් වගේ වේදනානාශක ඔබ හිස් බඩට භාවිතා කරනවා නම් ආමාශයේ උද්දීපනය, ඉරිටේෂන් ඇති කරනවා. ඔබට ગેස්ට්‍රයිටිස් මතුවෙන්න පුළුවන්. ඒ වගේම දිගටම මේ වගේ දේවල් ඔබ හිස් බඩට භාවිතා කිරීම නිසා ආමාශයේ ලේ කැටවීම, දැවීම, ව්‍යාකූලතාවය වගේ දිගුකාලීන අවදානම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ හිස් බඩට මේ පේන් කිලර්ස් භාවිතා කිරීම නිසා ඒ ඖෂධ ශීඝ්‍රයෙන් ඔබේ රුධිරයට එකතු වෙනවා. ඒ හේතුවෙන් අධික ප්‍රතිචාර සහ සයිඩ් ඉෆෙක්ට් වගේ දේවල් වැඩි වෙන්න පුළුවන්. ඔබට එවැනි වේදනානාශක ගැනීමට අත්‍යවශ්‍ය නම් ආහාරයක් නොගෙන භාවිතා කරන්න සිදු වෙනවා නම් කිරවීදුරුවක් සමග හෝ මේ වේදනානාශක ඔබට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම වේදනානාශක වෛද්‍ය උපදෙස් ඇතුව භාවිතා කිරීමට ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම ඇල්කොහොල් කියන්නේ හිස් බඩට පානය නොකළ යුතු පානයක්. හිස් බඩට ඇල්කොහොල් පානය කිරීමෙන් ඇල්කොහොල් සිරුරට අවශෝෂණය කරගන්න අනුපාතය දෙගුණයකින් ඉහළ යනවා. මේ හදවතට, අක්මාවට සහ වකුගඩු වලට ඉතා අහිතකර බලපෑම් ඇති කරනවා. ඒ නිසා හිස් බඩේ ඉන්න වෙලාවක මේ ඇල්කොහොල් පානය ප්‍රතික්ෂේප කරන්න. මීට අමතරව හිස් බඩට චුයින් ගම් හැපීම, ඇඹුල් කෙසෙල්, අඹ වගේ පළතුරුත් ආහාරයට ගැනීම සුදුසු නෑ. දැන් ඔබ දන්නවා උදෑසන හිස් බඩට මොනවද පානය කරන්න සුදුසු නැත්තේ කියලා. ඒ නිසා පුළුවන් තරම් මේ දේවල් වලින් වැළකීලා හිස් බඩ වතුර වගේ ස්වාභාවික දෙයක් භාවිතා කරන්න පුරුදු වෙන්න. ඒ වගේම මේ වැදගත් සෞඛ්‍ය කරුණු තවත් කෙනෙක්ට දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ ගැන ඔබේ අදහස සහ මේ ගැන යම් ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්නත් ඔබට හැකියාව තියෙනවා. ඒ වගේම මේ වීඩියෝ එකෙන් ඔබ යම් දෙයක් ඉගෙන ගත්තා නම් ඔබේ ජීවිතයට ඔබ දෙයක් ගත්තා නම් ඔබට පුළුවන් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මේ වගේම තවත් වැදගත් වීඩියෝ එකකින් මුණ ගැහෙනකම් අපි ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.